අපි මුලින්ම රවුමක් ඇඳ ගන්න ඕනේ. මේ විදිහට කටාරයක භාවිතා කරලා අපිට ඇඳ ගන්න පුළුවන්. අපි රවුමක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේකේ හරි මැදින් අපි මේක බෙදා ගන්න ඕනේ. හරි මැදින් බෙදා ගන්නවා. ඊට පස්සේ අපි යටින් රවුම යටින් ඉරක් ඇඳගෙන ඊට පස්සේ සෙන්ටිමීටර් 1ක ප්‍රමාණය අරගෙන ලකුණු කරගන්නවා සෙන්ටිමීටර් 1 ගානේ. හරියට ලකුණු කරගන්න ඕනේ. මම මේ වඩුවට තියලා මේක සෙන්ටිමීටර් 1 ගානේ මාක් කරගන්නවා. ඔන්න ඔය විදිහට මාක් කරගෙන ඊට පස්සේ අපි ඒක අර විදිහටම යා කරගන්නවා. යටිනුත් ඒ වගේම සෙන්ටිමීටර් එකක් තියාගෙන යා කරගන්නවා. ඊට පස්සේ මම 1 2 3 විදිහට අංක මේකට යොදා ගන්නවා. ඊට පස්සේ මේ තුනේ අවස්ථානේ ඉඳන් යටේ ඉඳන් සෙන්ටිමීටර් 3ක් මාක් කරගෙන අර එකේ අවසානයේ ඉරේ ඉඳන් පහළට යා කරගන්නවා. ওই විදිහට යා කරගත්තට පස්සේ අර නිකට අඳ ගන්න මම මේව පොඩි ත්‍රිකෝණයක් විදිහට ලකුණු කරගන්නවා. ඔන්න ওই විදිහට මූණේ හැඩේ සාමාන්‍ය මූණේ එන්න ඕන හැඩය අපි ඇඳ ගන්නවා. පැහැදිලිව අපි අර කටු සටහන දෙක මකලා පැහැදිලිව ඒක ඇඳ ගන්නවා. ওই විදිහට ලස්සන්ට ඒක ඇඳ ගන්න ඕනේ. ඊපස්සේ මේකේ කන් දෙකක් මම මේ විදිහට දෙකේ කොටුවේ දා ගන්නවා. ওই විදිහට ඊට පස්සේ මම S දෙකක් මේක ලස්සනට ඇඳ ගන්නවා. eyebrows දෙක ලස්සනට ඇඳ ගන්නවා එකේ උඩ කොටසේ. ওই විදිහට ඇඳලා ඊට පස්සේ මම මේකට S දෙකක් දා ගන්නවා. ඔය අඳින විදිහ බලාගත්තොත් ඔයාලට ඉක්මනින් මේ විදිහට මූණ ඇඳ ගන්න පුළුවන් හරි සරල විදිහට. ඔය විදිහට දෙපැත්තෙන්ම සම්බර වෙන විදිහට ලස්සන S දෙකක් ඇඳ ගන්නවා. ඔය විදිහට තමයි ඒක ඇඳ ගන්න. ඊට පස්සේ මම නහය ඇඳ ගන්න ලොකු බෝලයකුයි දෙපැත්තේ බෝල දෙකක් ඇඳ ගන්නවා. ඔය විදිහට නහය හැඩයක් මම ඇඳ ගන්නවා. ඔයාලට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මම යාර ලස්සන පොඩි කටක් ඇඳ ගන්නවා. හරියට සම්පූර්ණ කට ඇඳ ගන්න ඕනේ නැහැ. ඉක්මනට අපි ඇඳගත්තොත් පැස්ටල් එකෙන් අපිට ඒක ලස්සනට වර්ණ කරගන්න පුළුවන්. මේ විදිහට මේක ලස්සනට ඇඳ ගන්නවා. මෙයාට කොණ්ඩයක් මම දා ගන්නවා ලස්සනට. ඔයාලට කැමති විදිහට මේක වෙනස් කරලා ඇඳ ගන්න පුළුවන්. මම මේ සරල